හයි තායිලන්ඩ් වල ඩේ 1 මොකද උනේ කියලා බලමුද? හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම තායිලන්ඩ් යනවා. මං හිතුවා මේ තායිලන්ඩ් ට්‍රිප් එක මට මෙමරි එකක් විදිහට මගේ YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ටුක් එකකුත් දාගෙන එයාපෝට් එකට ආවා. ගොඩාක් කලින් ආවා. ඒ වගේ මට පැය ගාණක් එයාපෝට් එකේ ඉන්නත් උනා කලින් ආපු නිසා. ඉතින් හිමීට මගේ වැඩ ටික කරගෙන මම බෝඩින් පාස් එකත් අරගෙන ඉමිග්‍රේෂන් එක පැත්තට ආවා. කොහොම හරි මට අද ෆ්ලයි කරන්න තියෙන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකක. මට 3 hours වගේ ඩියුරේෂන් එකක් තියෙනවා බැංකොක් වලට යන්න. ඉතින් ඇත්තටම මම තායිලන්ඩ් කිව්වට යන්නේ පුකෙට් අයිලන්ඩ් එකට. ඉතින් කොහොම හරි දැන් අපිට බෝඩ් වෙන ටයිම් ඇවිත් තියෙන්නේ. so let's board in. කොහොම හරි මම මාර hopefully ගියා මට window seat එකක් හම්බෙයි කියලා. but unfortunately මට window seat එකක් නෙමෙයි හම්බුනේ middle seat එකක්. මිඩල් සීට් කියන්නේ හරීම uncomfortable. ඒ වගේම මම හිටපු තැනට පිටිපස්සේ ලංකාවේ හාමුදුරුවෝ නමකුත් හිටියා. කොහොම හරි ලක් එකට ෆොරිනර් කෙනෙක් එයාගේ සීට් එක චේන්ජ් කරපු නිසා මම එතනට මූව් වුණා. මේක නයිට් ෆ්ලයිට් එකක්. view එකත් ඒ වගේම හරිම ලස්සනයි. හැබැයි වැඩි වෙලා view එක බලාගෙන හිටියේ නෑ. මම නම් හොඳ නිින්දක් දැම්මා. ඉතින් මේක 3 hours flight එකක්. කොහොම හරි මට බැංකොක් වලින් බැහැලා 2 hours layover එකක් තියෙනවා. ඒ layover එකෙන් පස්සෙත් 1.5 hour වගේ මට තිබුණා පුකෙට් අයිලන්ඩ් වලට යන්න. ඉතින් දැන් මම ඉන්නේ බැංකොක් වල. කොහොම හරි මම පොඩක් රීෆ්‍රෙෂ් වෙලා වටේ පිටේ බලලා ෆිට් චෙක් එකකුත් දීලා ගියා ඉමිග්‍රේෂන් එකෙන් චෙක් ඉන් වෙන්න. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේදනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහේ සීනෙන් ඉසැනකින් නුඹ සොයන්නේ online ticket international airline එකට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතනින් එහාට එළියට ගිහින්. ඉතින් අපිට එක්සිට් වෙලා යන්න තමයි තියෙන්නේ අපේ හොටෙල් එක කරා. කොහොම හරි ඉතින් මගේ යාළුවත් ඇවිත්ලා ඉන්නවා සිංගප්පූරුවේ ඉඳන්. කොහොම හරි අපි දෙන්නම දැන් තායිලන්ඩ් આવුත් 7-Eleven එකක් අනිවාර්යෙන් මිස් කරන්න හොඳ නැති නිසාම එයාපෝට් එකේ 7-Eleven එකට ගියා. මේක එයාපෝට් එකේ 7-Eleven එක නෙමෙයි එයාපෝට් එකකින් එළිය තිබිච්ච එකක්. මේකේ සාමාන්‍යයෙන් අනිත් තැන් වලට වඩා ගාණ වැඩි. මොකද දැන් මම මේක වොයිස් ඕවර් කරද්දි දන්නවනේ යන්නේ අපිට හම්බෙච්ච 7-Eleven වල ප්‍රයිසස් උත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ 7-Eleven වලට යනවා නම් එයාපෝට් එක ළඟ තියෙන 7-Eleven වලට යන්න එපා. වෙන ඒවලට යන්න. ඒවල අඩුයි. ඉතින් මේවල අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඕගොල්ලෝ බොරුවට තායිලන්ඩ් කියන්නේ ටූර් එකක් එනවා නම් ගොඩාක් ඕවර් පැක් කරගෙන එන්න එපා. මේ වගේ රටවල් ගොඩාක් චීප් අපිට හැම දෙයක්ම අඩුවට ගන්න පුළුවන්. ඔයාලගේ ස්කින් කෙයාර් ඉඳන් හැම දෙයක්ම ගැන තමයි මම මේ කියන්නේ. කෑම බීමද හැම දෙයක්ම. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කියන්න ඕනේ. ඔයගොල්ලෝ තායිලන්ඩ් එනවා නම් අනිවාර්යයෙන්ම බෝල් ටැප් එක දාගෙන එන්න. ග්‍රෑබ් වලට වඩා බෝල් ටැප් එක ලාභයි. ඔයගොල්ලෝ ටැක්සි වගේ දාගන්න. අපි දැන් යනවා චිල්ව මාකට් එකට. චිල්ව මාකට් එකේදී
කොහොම හරි අපි උදේම තමයි ආවේ හොටෙල් එකට. හැබැයි අපිට උදේ මීටින්ග්ස් වගේක් තිබ්බා. අපි තායිලන්ඩ් ඇත්තටම ආවේ පොඩි බිස්නස් වැඩ වගේකට. ඉතින් පළවෙනි දවසේම අපිට තිබුණා ඒ වගේ මීටින්ග්ස් වගේක්. ඒ ටික ඉවර කරගෙන අපි දැන් හවස 6ට විතර ඇති අපි චිල්වන් මාකට් එක පැත්තට ගියා පොඩක් shopping කරලා කාලා බීලා එන්න. ඉතින් චිල්වන් මාකට් කියන්නේ පුකෙට් වල තියෙන ලොකු මාකට් එකක්. ඔයගොල්ලන්ට shopping කරන්න වගේම හොඳට කන්න බොන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තායිලන්ඩ් එනවා නම් අනිවාර්යයෙන්ම ෆුල් shopping කරන්න බලාගෙන එන්න. මෙහි මාර cheap. ඕන දෙයක් ඔයගොල්ලන්ට අඩුවට ගන්න පුළුවන්. ඉතින් මන්නම් මගේ මුළු ලගේජ් එකම ඕවර්පැක් කරගෙන ආවේ. මට මොනවත් අරගෙන යන්නවත් තිබුණේ නැහැ. මොකද මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ටුවර් එකක් ගියපු. ඉතින් ඒ කියන්නේ තායිලන්ඩ් වගේ රටකට ඒ වගේම බිස්නස් වැඩවල. ඉතින් මම ෆුලි ආවේ අර shopping කරන එහෙම දේවල් වල නෙමෙයි. අර ආපු එකේ පොඩක් ඇවිදලා කරලා යන්න එකෙන් තමයි මම ආවේ. ඉතින් ඕගොල්ලෝ ටුවර් එකක් වගේ එන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලගේ ලගේජස් හරිම සැහැල්ලුවෙන් ගේන්න. මේ වගේ රටවල් හරිම චීප්. ඔයගොල්ලන්ට හොඳට shopping කරලා කාලා බිල්ලා enjoy කරන්න පුළුවන්. ඉතින් චිල්වන් මාකට් වල ගොඩක් වෙලාවට තියෙන්නේ handmade items. චිල්වන් මාකට් විතර නෙමෙයි පුකෙට් ගොඩක් ප්‍රසිද්ධ handmade items. ඉතින් මම මෙතනින් passport එක 100 baht වලට අර passport cover එකයි 20 baht වලට අර travel කියන icon එකයි ගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ගේ passport එක customize කරගන්න මෙතනට ආවොත්. මේ තියෙන්නේ ඒකේ ෆයිනල් ලුක් එක. ඉතින් මම මාරම සැටිස්ෆයින් ඒකත් එක්ක. ඒ වගේම තමයි ඕගොල්ලන්ට එක එක જાති සත්තු try කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් චිල්වන් මාකට් එකට එන්න. මේ පේනවා වගේ කිඹුල්ලු, ඊට පස්සේ කැරපොත්තෝ, පණුවෝ, අර නිකන් ගෝනුස්සෝ වගේ අන්නේ දකිද්දි නිකන් හෙනක් පිරියයි. මම නම් ඔය කිසි දෙයක් try කරේ නැහැ. පීස් එකක් විතරයි අරගත්තේ. කොච්චර කෑම ජාති තිබුණත් එහෙම try කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් try කරන්න පුළුවන්. ඒ වගේ මාර ලාභයි. අනිත් එක තමයි කියන්නේ TikTok එකේ තියෙන ඒ කියන්නේ trends වෙන ගොඩාක් කෑම ජාති තියෙනවා. මෙතන mango sticky rice එහෙම මාරම famous තායිලන්ඩ් වල. ඉතින් කවුරු mango sticky rice lover කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගිහිලා try කරන්න. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් මොනවද තියෙන්නේ කියලා ඇවිදලා කරලා බැලුවා. ඒත් එකම අපි මෙන්න මේ ලොකුම ලොකු ඉබි තඩියාවක් දැක්කා. ඊට පස්සේ ඉතින් ගෙවල් වල ආයෙත් මොන හරි පොඩි දෙයක් හරි අරන් යන්න ඕනේ. සීනරි එකක් විදිහට, මෙමරි එකක් විදිහට. ඒක නිසා ඉතින් අපි මේ පොඩි සීනරිස් ටිකක් බලලා ගත්තා. අරගෙන ඊට පස්සේ අපි ගියා කන්න. කාලා ඉවර වෙලා කන්න ගත්තේ නම් පීසා. අනිත් කෑම ජාති එහෙම try කරන්න මම ආස නැහැ. එක එක රටවල් වල කෑම ජාති රටවල් වලට යන්න ආස වුණාට එක එක කෑම ජාති try කරන්න මම එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් කොහොමද අපි කාලා බීලා ගෙදර ගියා. Thank you so much මගේ vlog එක අන්තිම වෙනකම් බැලුවා නම්. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා like එකක් දාලා share කරලා මට support එකක් දෙන්න කියලා. ඉතින් ඊළඟ vlog එකකින් හම්බෙමු.